හරි අදත් අපි මයින්ඩ් ඔෆ් ට්‍රේඩර් YouTube channel එකත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ASI එකේ බලපෑම, All Share Price Index එකේ බලපෑම ඉදිරි දවස්වලදී සඳ දවසේදී මොන වගේ තත්ත්වයක්ද උදා වෙන්න පුළුවන් කියන කාරණය. විශේෂයෙන්ම මේ වෙද්දී ASI එක නැවතිලා තියෙන්නේ 20549 කියන ඒරියා එකෙන්. ඉතින් 20549 ඒරියා එක හදන්න කලින් 2026 අප්‍රේල් මාසේ 17 වෙනිදා මීට සති දෙකකට විතර කලින් තමයි හයි එක හදලා තියෙන්නේ. විශේෂයෙන්ම 6 හයි එකක්ද කියන එක අපිට බලන්න ඕනේ. ප්‍රයිස් එක තවදුරටත් පල්ලෙහාට යනොත් මේ වෙනකොට දැනට තියෙන හයි එක හදලා තියෙන්නේ 22805න්. 22805න් මේ රන් එකේ හයි එක හදලා තියෙනවා 22805 හැදුවට පස්සේ විශේෂයෙන් අප්‍රේල් 17 වෙනිදා ඒ 22805න් හැදුවට පස්සේ හයි එකට ගිහිල්ලා එතනින් ප්‍රයිස් එක ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා දවස් කීපයක් තිස්සේම يعني අද දක්වාම ප්‍රයිස් එක එකම රේන්ජ් එකක් ඇතුලේ උඩට පල්ලෙහාට ගමන් කරලා තියෙනවා. විශේෂයෙන්ම රෙඩ් කැන්ඩල් දෙක තුනක්ම වැදිලා තියෙනවා. ඒ වගේම ග්‍රීන් කැන්ඩල් දෙක තුනක් වැදිලා තියෙනවා. ඒවා බොහොම පොඩි වික්ස් වැඩිපුර තියෙන ග්‍රීන් කැන්ඩල් තමයි වැදිලා තියෙන්නේ. සහ විශේෂයෙන්ම මේක සාමාන්‍ය තත්ත්වයක්, කලබල විය යුතු තත්ත්වයක් නෙමෙයි. ඒකට ප්‍රධාන හේතුව තමයි කොහොමත් අපි මේ කතා කරන 20800 20900 කියන රේන්ජ් එක රෙසිස්ටන්ස් එකක් තමයි මේ ප්‍රීවියස් රෙසිස්ටන්ස් එකක්. විශේෂයෙන්ම ඔයගොල්ලෝ බැලුවොත් chart එකේ මාර්තු 5 වෙනිදා මාර්තු 6 වෙනිදා වගේ කාල සීමාව මේ ප්‍රයිස් එක උඩට යන්න උත්සාහ කරලා මේ 20800 20900 කියන රේන්ජ් එකෙන් රිජෙක්ට් වෙලා පල්ලෙහාට ප්‍රයිස් එක ගිහිල්ලා තමයි 20000 ගණන් වලටම ප්‍රයිස් එක වැටුනේ. ඉතින් මේ 20800 20900 කියන්නේ කලින් රෙසිස්ටන්ස් එකක්. ඉතින් මේ රෙසිස්ටන්ස් එක කඩාගෙන ප්‍රයිස් එක උඩට ගමන් කිරීම වැදගත්. ඉතින් ඒ නිසා දැන් මේ ඉන්නේ අපි රෙසිස්ටන්ස් එකක මොකද කලිනුත් මම කිව්වා 20800 20900 රේන්ජ් එකෙන් ප්‍රයිස් එක රිජෙක්ට් වුණා මාර්තු මාසේ කියලා. දැන් ආයෙත් අප්‍රේල් 17 වෙනිදා වෙදිච්ච 20805ට වෙදිච්ච කැන්ඩල් එකෙන් පස්සේ එතනින් ප්‍රයිස් එක පොඩ්ඩක් රිජෙක්ට් වෙලා එකම ඒරියා එකක කොන්සොලිඩේෂන් එකක් යනවා පේනවා. ඉතින් අපිට පේනවා කැන්ඩල්ස් බැලුවම නැවත විශේෂයෙන් දැන් අප්‍රේල් 22 වෙනිදා ඒත් 20733ට ගිහින් තියෙනවා. ඊළඟට අප්‍රේල් 28 වෙනිදා 20728ට ගිහින් තියෙනවා. මේ රෙසිස්ටන්ස් එක බීට් කරන්න උත්සාහ දරන බවක් පේනවා. හැබැයි ඒ ඔක්කොගෙම මේ වැදිච්ච ග්‍රීන් කැන්ඩල් තමයි වැදිලා තියෙන්නේ. හැබැයි ග්‍රීන් කැන්ඩල්ස් වල වික්ස් තමයි තියෙන්නේ. අපර් වික්ස් උඩට කිරි කැල්ලක් වගේ තියෙන ඔයගොල්ලන්ට පේනවා. ඉතින් මේ අපර් වික්ස් වැදුනා කියන්නේ සෙලින් ප්‍රෙෂර් එක ඇවිල්ලා තියෙනවා. උඩට කැන්ඩල් එක ක්ලෝස් කරගෙන යන්න උත්සාහ කරාට නැවත ප්‍රයිස් එක ඒ රෙසිස්ටන්ස් එක නිසා පල්ලෙහාට ඇදලා තියෙනවා සෙලර්ස්ලා විසින්. ඉතින් ඒ නිසා මේ රෙසිස්ටන්ස් එකක අපි ඉන්න නිසා 20800 20900 රේන්ජ් එක ඒ රේන්ජ් එකෙන් ප්‍රයිස් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. දැන් කොන්සොලිඩේෂන් එකක තියෙන්නේ. ඉතින් දැන් වෙන්න පුළුවන් දේ තමයි එක්ක ප්‍රයිස් එක තවදුරටත් මේ රෙසිස්ටන්ස් එකෙන් රිජෙක්ට් වෙලා පල්ලෙහාට එන්න ඕනේ. එහෙම නැත්නම් මේ 20800 20900 රෙසිස්ටන්ස් එක කඩාගෙන ප්‍රයිස් එක උඩට යන්න ඕනේ. උඩට මූව් වෙන්න ඕනේ. බ්‍රේක් අවුට් එකක් යන්න ඕනේ. ඉතින් මේ අවස්ථාවේ තියෙන තත්ත්වෙත් එක්ක බැලුවම ප්‍රයිස් එක අපි කතා කරමු මේ සිනාරියෝ දෙකම පල්ලෙහාට આવොත් කොහොමද උඩට ගියොත් කොහොමද කියන එක. අපි වැඩිපුරම විශ්වාස කරන්නේ ප්‍රයිස් එක උඩට මූව් වෙයි කියන කාරණේ. මොකද එක හේතුවක් තමයි මේ වෙද්දි ෆන්ඩමෙන්ටල් තත්ත්වය විශේෂයෙන්ම යුදමය වාතාවරණයේ මේ වෙද්දි අඩු වෙලා තියෙනවා. අද බොහෝ පොසිටිව් නිවුස් අපිට අහන්න ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම වයිට් හවුස් එකෙන් ඇමරිකාවෙන් කියලා තියෙනවා යුද්ධය මිලිටරි මේ වශයෙන් අවසන් කිරීමක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියන එක. සහ ඉතින් මේවත් එක්ක ඇත්තටම දැන් අර තිබිච්ච තත්ත්වය වගේ තරම්ම දරුණු තත්ත්වයක් නැහැ යුද්ධේ. ගොඩක් අය දැන් යුද්ධය ගැන හොයන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට දැන් අපිට පේන්න තියෙනවා යුදමය වශයෙන් පොඩි සහනදායී තත්ත්වයකට ඇවිල්ලා. ඉතින් ෆන්ඩමෙන්ටල් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. විශේෂයෙන්ම යුද්ධය නිසා තමයි ගොඩක්ම ප්‍රයිසස් ඩිප්‍රීෂিয়েට් උනේ පහුගිය දවස්වල. ඉතින් දැන් යුද්ධමය වාතාවරණය අඩු වෙලා ෆන්ඩමෙන්ටල්ස් ඉන්ක්‍රීස් වෙලා තියෙන නිසා වැඩි වෙලා තියෙන නිසා දැන් අපිට මාකට් එක යම් පොසිටිව් ලකුණක් බලා ගන්න පුළුවන් වේවි. ඒ වගේම ටෙක්නිකලි බැලුවත් මේ 20800 20900 කියන රෙසිස්ටන්ස් ඒරියා එකෙන් රිජෙක්ට් වෙලා තියෙනවා. ඉතින් බ්‍රේක් අවුට් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා තමයි අපි අපේක්ෂා කරන්නේ. මේ කොන්සොලිඩේෂන් සෝන් එක දැන් සති දෙකක් විතරම යනවා. අප්‍රේල් 17 විතර ඉඳන්ම මේ එකම රේන්ජ් එක 20600 20800 වගේ රේන්ජ් එක ඇතුලේ කැන්ඩල්ස් එකට මෙහෙට යනවා. ඉතින් කොන්සොලිඩේෂන් එක තියෙන්නේ. ඉතින් බ්‍රේක් අවුට් එකක් වුණොත් මේ 20800 කියන රේන්ජ් එක කඩාගෙන උඩට හොඳ ලොකු ස්ට්‍රෝං ග්‍රීන් කැන්ඩල් එකක්
ක්ලෝස් කරගන්න පුළුවන් වුණොත් එහෙම වුණොත් රෙසිස්ටන්ස් එක බ්‍රේක් කරගෙන උඩට යෑමේ හැකියාව තියෙනවා. කොහොම නමුත් අපි විශ්වාස කරනවා most preferable scenario එක වැඩිපුරම වෙන්න පුළුවන් scenario එක තමයි breakout එකක් මේ වෙලේ වෙන එක. මේ resistance එක කඩාගෙන අපි ටාගට් කරනවා සාමාන්‍යයෙන් 23200 23600 වගේ අතර කලාපයක් සාමාන්‍ය අඩු අවම වශයෙන් 23600 වගේ ඒරියා එකක් තමයි අපි ටාගට් කරන් ඉන්නේ ඊළඟ ඩ්‍රොප් එකකට කලින්. මම කියන්නේ significant drop එකකට කලින්. significant කියන එකෙන් අදහස් කරන්නේ මේ මහා ලොකු drop එකක් නෙවෙයි. නමුත් සාමාන්‍ය ප්‍රමාණයක දැන් සාමාන්‍ය මාකට් එකක් 6 high සහ 6 lows හදාගෙන යන්නේ. ඉතින් මාකට් එක දැන් 6 high සහ 6 lows හදාගෙන තමයි යන්නේ. ඉතින් මේ වෙද්දී එක 6 high එකක් හැදුවා 21926න්. ඊට පස්සේ ඒකේ 6 low එක හදලා තිනවා 20939. ඊට පස්සේ මේ වෙනකොට පේන්න තියෙන high එක තමයි 22805. හැබැයි මේක තවදුරටත් උඩට යෑමේ හැකියාවක් තියෙනවා. මොකද අපි විශ්වාස කරනවා 23600 වගේ රේන්ජ් එකක් දක්වාම මේකේ high එක ගමන් කරાવી කියන එක. විශේෂයෙන්ම ඒ ලොකු රෙඩ් කැන්ඩල් එකක් ඔයගොල්ලන්ට පේනවා පෞද්ගලික යුද්ධේ පටන් ගැනීමේදී වැදිලා තිබිච්ච රෙඩ් කැන්ඩල් එක ආරම්භක දවසේ. ඉතින් ඒ ලොකු රෙඩ් කැන්ඩල් එක තමයි එතන ඒ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති පොයින්ට්ස් 1290ක විතර ලොකු රෙඩ් කැන්ඩල් එකක්. ඒ නිසා ලොකු FVG එකක් හදලා තියෙනවා එතන fair value gap එකක්. සාමාන්‍යයෙන් FVGs වලට මාකට් එක රියැක්ට් කරනවා fair value gaps කියලා අපි ඒවට ටෙක්නිකලි කියන්නේ. ඉතින් fair value gaps වලට මාකට් එක රියැක්ට් කරනවා. ඉතින් අපි විශ්වාස කරනවා එතෙන්ට මාකට් එක ඇදගෙන එයි උඩට කියලා. සහ ෆිබොනාචි දාගත්තත් බොහෝ විට අපි විශ්වාස කරන්නේ 23600 කියන රේන්ජ් එකට මේ ප්‍රයිස් මූව්මන්ට් එක මූව් වෙයි කියන කාරණය බ්‍රේක්අවුට් එකත් එක්ක 20800 රෙසිස්ටන්ස් එක කඩාගෙන 23600 වත් දක්වා හොඳ මොමන්ටම් එකකින් යන්න පුළුවන් වෙයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් 23600 වැදුනට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි ප්‍රයිස් එක පල්ලෙහාට එීමක්. ලොකු ප්‍රමාණයක් නෙමෙයි, ලොකු ඉම්පැක්ට් එකක් නැහැ. නමුත් පොඩි ප්‍රමාණයක පල්ලෙහාට එීමක්. කෙසේ නමුත් 23600 රේන්ජ් එක තීරණාත්මකයි. මොකද එතන රෙසිස්ටන්ස් එකකුත් තියෙනවා. ඊට පස්සේ මුණ දෙන්න. ඉතින් කොහොමද 23600 කියන රේන්ජ් එකට ඊට ඉක්මනින් ප්‍රයිස් එක ඇප්‍රීෂিয়েට් වෙයි කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ෆන්ඩමෙන්ටල්ස් උත් ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. සහ ටෙක්නිකලිත් ඒ පොසිෂන් එකට සපෝට් වෙනවා. ඒ 23600 කියන රේන්ජ් එකට මේක යයි කියන තැනේදී. දැන් කොහොමද මාකට් එක ෆන්ඩමෙන්ටලි ලොකු ඉෂුව එකක් අපිට දකින්න නැහැ. ඉතින් ෆන්ඩමෙන්ටල් ලොකු ඉෂුව එකක් දකින්න නැති නිසා දැන් අපිට ටෙක්නිකලි ගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ මගේ වීඩියෝ බැලුවා නම් ඔයගොල්ලෝ දන්නවා ඇති. අපි කලින් ටෙක්නිකල්ස් බලන එක ලොකුවටම කරේ නැහැ. 130ක් විතර කරලා 70ක් විතර ෆන්ඩමෙන්ටල්ස් වලට ફોකස් කරා පහුගිය මාස දෙක තුනේම. මොකද යුදමය වාතාවරණය සමනය වෙනකම්ම ටෙක්නිකලි බලලා වැඩක්ම නැති තත්ත්වයක් තමයි තිබුණේ. මොකද මාකට් එක දිගට පල්ලෙහාට එීම නිසා. හැබැයි දැන් නැවත මාකට් එකේ ඒ කියන්නේ ෆන්ඩමෙන්ටලි තත්ත්වය හොඳ තත්ත්වයක තියෙන නිසා අපිට ටෙක්නිකලි බලන්න 70ක් විතර 60ක් 70ක් විතරම ටෙක්නිකල්ස් වලට අවධානය දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකත් එක්ක FPG එකක් උඩ තියෙනවා, ලොකු FPG එකක්. ඒ නිසා සහ දැන් රෙසිස්ටන්ස් එකක ඉන්නේ මේකේ බ්‍රේක්අවුට් එකක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ෆිබොනාචි දාගත්තත් එහෙමයි. ඒ නිසා 23600 වගේ රේන්ජ් එකට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රයිස් එක ඉක්මනින් ඇප්‍රීෂিয়েට් වෙයි කියන එක. ඒකත් එක්ක ප්‍රයිස් එක යම්කිසි හේකින් පල්ලෙහාට ආවොත් අපි බලාපොරොත්තු වෙන බ්‍රේක්අවුට් එකත් එක්ක 23600 දක්වා යයි කියලා. ප්‍රයිස් එක යම්කිසි හේකින් පල්ලෙහාට ආවොත් ප්‍රයිස් එකේ ඊළඟ මූවමන්ට් එක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන් chart එකේ ඔයගොල්ලන්ට පේනවා සපෝට් එකක් විදිහට විවිධ සපෝට්ස් අපිට තියෙනවා. විශේෂයෙන් මේ වෙද්දී EMA ලයින්ස් වලින් ගත්තත් EMA 20 50 සහ 100 කියන ලයින් තුනම 20200 20300 අතර කලාපේ තියෙනවා. ඉතින් 20300 20200 වගේ රේන්ජ් එක මත සපෝට් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ප්‍රයිස් එක තවදුරටත් පල්ලෙහාට ආවොත් 20200 20300 ඒකත් කඩාගෙන පල්ලෙහාට ආවොත් අපිට බලාගෙන ඉන්න වෙනවා 21800 21900 වගේ රේන්ජ් එකක් දක්වා. මොකද එහෙම ප්‍රයිස් එක පල්ලෙහාට ආවොත් හැබැයි මම හිතන්නේ 21800 1900 දක්වා ප්‍රයිස් එක පල්ලෙහාට එයි කියලා. එහෙම ලොකුවට ඉඩක් නැහැ ප්‍රයිස් එක පල්ලෙහාට එන්න. එහෙම බැරි වෙලා හරි ආවොත් අපිට බලන් ඉන්න තියෙන සපෝට් දෙක තමයි මේ වෙද්දී තියෙන 20200 22300 කියන එකත් 21800
821,900 කියන රේන්ජ් එකක් තමයි සපෝට් දෙකක් විදියට අපිට මේන්ලි බලාගෙන ඉන්න තියෙන්නේ. ඉතින් 6 high සහ 6 lows හදාගෙන මාකට් එක උඩට යනවා. ඒ නිසා කොහොමත් අපි බලාපොරොත්තු වෙනවා 23600 කියන රේන්ජ් එකට මාකට් එක රියැක්ට් කරાવી. මේ හදලා තියෙන PG එකයි Fibonacci ඒ ඔක්කොම දාගත්තම බොහෝ විට එතෙන්ට රියැක්ට් කරાવી කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සහ RSI එක පැත්තෙන් ගත්තම RSI එක ඩේලි chart එකේ නම් 57යි. ඉතින් මේක නියුට්‍රල් තාමත් ටිකක් හැබැයි ටික RSI එක රිකවර් වෙමින් යනවා. මොකද මේක ගොඩක්ම පල්ලෙහාට ගිහිල්ලා ඕවර්සෝල්ඩ් වෙලා තිබුණේ. ඉතින් දැන් ටික නැවතත් මොමන්ටම් එකත් එක්ක RSI එක හොඳ ලෙවල් එකක් දක්වා යනවා. තාමත් නියුට්‍රල් තමයි තියෙන්නේ. හැබැයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේක 23600 දක්වා යෑමත් එක්ක RSI එකත් 70ට කිට්ටු කරાવી කියලා. ඊළඟ අදියරට යන්න කලින් ඉතින් ඔක තමයි දැනට SI එකේ තියෙන තත්ත්වය. SI එක පැත්තෙන් බැලුවොත් දැනට පොසිටිව්, ෆන්ඩමෙන්ටලි කොහොමත් පොසිටිව්. ඉතින් ටෙක්නිකලි ගත්තත් ෆන්ඩමෙන්ටලි පොසිටිව්, ටෙක්නිකලි ගත්තත් පොසිටිව් තත්ත්වයක් තමයි දකින්න තියෙන්නේ. කොහොමත් 23600 කියන රේන්ජ් එකට රියැක්ට් කරන්න ඉඩක් පැහැදිලිව තියෙනවා ඉතා ඉක්මනින්ම. ඉතින් අපි බලන් ඉමු මොකද වෙන්නේ කියලා. 23600 කියන රේන්ජ් එකට මුලින්ම මේක රියැක්ට් කරાવી. ඊට පස්සේ අපි කතා කරමු මේ දවස්වලට මොකද මොන වගේ තත්ත්වයන් ඇති වෙන්නේ කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි YouTube වීඩියෝස් වලින් විවිධ ෂෙයාර්ස් ගැන කතා කරන්න. ඔයගොල්ලෝ මොන හරි ෂෙයාර් එකක් ගැන particularly ඒ සම්බන්ධයෙන් දැනගන්න ඕන නම් ටෙක්නිකලි මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියන එක අපිට කමෙන්ට් එකක් දාන්න. හිමුණොත් අපිට පුළුවන් ඒ තත්ත්වය මේවා කරන්න. සහ අපි අලුත් වැඩක් පටන්ගෙන තියෙනවා. විශේෂයෙන්ම personally අපිට ගයිඩ් කරන්න පුළුවන් ඕගොල්ලොන්ව. විශේෂයෙන් මේ ගයිඩන්ස් එක ඕනම කෙනෙක්ට පර්සනලි අපි ලබා දෙන ගයිඩන්ස් එකක්. ඉතින් ගෲප්ස් වලට ජොයින් වෙන්න ඕනේ නැහැ. ගෲප් වල අපි දන්නවා සාමාන්‍යයෙන් වෙන්නේ ජෙනරලි මොනවා හරි අප්ඩේට් ටිකක් ඕගොල්ලන්ට දෙන එක. ඉතින් ඒක බලලා ඕගොල්ලෝ සමහර වෙලාවට ප්‍රශ්නයක් ඇහුවත් ඒකට උත්තරයක් හම්බෙන්නේ නැති අවස්ථා ගොඩක් තියෙනවා. හැබැයි ඕගොල්ලන්ට අපි අවස්ථාවක් ලබා දෙනවා ජෙනරලි ගෲප් වලට ඇඩ් වෙන්නේ නැහැ. ස්පෙસિෆිකලිම අපිට මැසේජ් කරන්න, කතා කරන්න, ඩිරෙක්ට්ලි අපිත් එක්ක කන්ටැක්ට් කරගන්න අවස්ථාවක් අපි ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් ඒකට හැබැයි විවිධ කන්ඩිෂන්ස් කීපයක් තියෙනවා. කොහොම නමුත් ඔයගොල්ලන්ට අපිට කතා කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා තියෙනවා දුරකථන අංකයක්. ඒකට මැසේජ් එකක් දාන්න WhatsApp හරහා. ඉතින් ඔයගොල්ලන්ට WhatsApp හරහා අපිට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන යනවා ඔයගොල්ලන්ට ඩිරෙක්ට්ලි අපිත් එක්ක කන්ටැක්ට් වෙලා ඔයගොල්ලන්ට ඕනම ප්‍රශ්නයක් ෂෙයා මාකට් එක සම්බන්ධයෙන් ලංකාවේ කොළඹ කොටස් වෙළඳ පොළ සම්බන්ධයෙන් තියෙන ඕනම ප්‍රශ්නයක් දැන් අපිත් එක්ක ඩිරෙක්ට්ලි කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මැසේජ් එකක් දාලා කොහොමත් උපරිම පැය 6කට 7කට යටත්ව අපි ඒවට රිප්ලයි කරනවා. ඉතින් අපිත් එක්ක ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට අදාළ කොන්දේසි සහ ඒකට අදාළ මොනවද කරන්න ඕනි කියලා දැනගන්න අපිට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන් ඕගොල්ලන්ට කැමති නම්. ඒ නැතත් අපි කොහොමත් YouTube එකේ ෂෙයාර් සම්බන්ධ විවිධ විශ්ලේෂණයන් කරනවා සහ ඒවා ඇනලයිස් කරනවා ටෙක්නිකලි. ඒ ඇරෙන්න ඕගොල්ලන්ට අර ඔයගොල්ලෝ අහන ඕනම ප්‍රශ්නයකට ඩිරෙක්ට්ලි ඔයගොල්ලන්ට ගෲප් වලට ඇඩ් වෙන්න දෙයක් නැහැ. ඩිරෙක්ට්ලිම අපිත් එක්ක කතා කරන්න, මැසේජ් කරන්න අපි අවස්ථාව හදලා දෙනවා. අද ඉඳන් ඒ වැඩේ අපි පටන් ගන්නවා. අද ඉඳන් ඉතින් ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. WhatsApp මැසේජ් එකක් දාන්න තියෙන දුරකථන අංකයට. එහෙමනම් අපි නැවතත් හෙට දවසේදී හම්බෙමු. ෂෙයාර් එකක් ගැන අපි කතා කරමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න, පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. දැනට කොළඹ කොටස් වල පොසිටිව්, ෆන්ඩමෙන්ටලි සහ ටෙක්නිකලි දෙකම පොසිටිව් කියන තැන තමයි අපි